මල්ලිලා මොකෝ හිතන්නේ? මෙන්න මේ යකා උදේ පාන්දර ගහක් නැගලා මයිනෙක්ද මොකෙද්ද දාන්නලන්නේ කියලා. තාම ගහෙන් බහ ගන්න බැරුව ඉන්නේ. උදේ ඉඳන් උදේ ඉඳලා. යකෝ තෝ පිස්සෙක් නේ. පොඩ්ඩක් ඇවිල්ලා කිව්වා නම් ජනකට තෝ ගහෙන් බස්සලානේ. ඌට මේ ගහෙන් බහින්න බැරුව ඉඳලා කොහෙද ජනකයියට කියන්නේ. ඒ වුණාට මල්ලි උඹලට තිබ්බ යුතුයකමක් වශයෙන් ඇවිල්ලා පොඩ්ඩක් මට කියන්න. යකෝ උඹලා දන්නේ නැද්ද කියහන්කෝ. ජනක කියලා එකෙක් මේ ගමේ ඉන්නවා අය. කරදරයක් මොකක් හරි විපත්තියක් වුණාම එතෙන්ට ඇවිල්ලා උදව් කරනවා අය. මට කියහලු තෝ දන්නේ නැද්ද කියලා. දන්නවා මොකෝ ඉතින් අපි නොදන්නේ නේ. දැන් බලහම් මල්ලි. ඔය ස්ප්‍රයිඩර් මෑන් කවුද? ඒතර මල්ලි සුපර්මෑන්. ඒතර බැට්මෑන්. මිනිහෙට කරදරයක් වුණාම ඇවිල්ලා ඒ උදව් කරන සුපිරි වීරයෝ මල්ලි. සුපිරි හදවත් මල්ලි. මේ ජනකත් මල්ලි ඒ වගේ තමයි. සුපිරි වීරයෙක් මේ ගමේ. මේ ජනක ඔය කයිය නවත්තලා මේ මුව ගණ්ඩ මොකක් හරි කරනවද? හරි පොඩ්ඩ ඉඳා. මෙව්වා වැඩද බං ජනකට. මට කඹයක් දිය. කඹ ඉතින් අය අතේ තියන් ඉන්නේ නැහැ. ඔහොම ඉල්ලලා දෙන්න. ආන් අර හරකයි ලනු ලෙහම් වරේ. බලන්න. දැන් බලහම් මල්ලි. ගිය පාර අර ගම් වතුරක් ඇවිල්ලා මිනිස්සු යට වෙලා. ඒ අවතෙන් වෙලා ඉද්දි උඩින් චොපර් ඇවිල්ලා ලනු දාලා. කවුද මිනිස්සුන්ව බේරගත්තේ? කවුද? පොඩි ජනකයියද? තිරිසනෙක් නේ අම්බු. මං කොහෙ බේරගන්නද? ගුවන් හමුදාවේ ලනු දාලා බේරගත්තේ. නියමයි මල්ලි බලාගනින්න. මෙන්න මෙහෙම තමයි මිනිහෙක්ව බේරගන්නේ. ඒ! ඌරු එකයි බලන් ඉන්නේ නැතුව. මෙන්න මේක මේ කොන අල්ලගන්න. පස්සට දාලා. අල්ලගනින් ඈ. ආන් හරි. දැන් හිමීට ඔය ලනුවේ කොන අරගෙන ගහගනින් ඉන්නට ගැටයක් හොඳට තද වෙන්න ගහගන්න. ආන් දැන් හිමීට ඔය ගහ තව ටිකක් අද කරලා බදාගනි. කෝකටද? ඔබ බේරගෙන. නෑ ඔබ බේරගෙන. ඈ ජනකය කරන්නේ. වයින් නැති නම් පණ්ඩිතයා. දැන් හිමීට අතෑරපන්. හරි. අතෑරලා හිමීට හිටගනි. අතෑරපන්. පිරිමි එක්ක ගියා. දැන් මේ නිදාස් ඉඳපන් දැන්. නිදාස්. සම්බර ඉඳපන්. මම බලාගනින්. ජනුක! මොකක්ද යකෝ ජනකේ කර බලු වැඩේ? දු නෑ බං ඒ. මම එකෙක් එහෙම ලණුවක් දාලා බේරගත්තානේ බං. අනේ නිකන් ඵලයක යන්න දැන් මේක ඉස්පිරිතාලේ අරන් යන්නත් එපේ. හරිනේ බං. ලණුව දාලා බේරගත්තේ මේ ලිඳේ ඉන්න එකෙක් නේ බං. මේක මේ උඩනේ මේක මේ හොඩ දෙක වැටලුණා. මේක කරන්න බෑ. හරික 3-4ක් මැරියෝ. ඔන්න ඔක ඉක්මනට ගෙවලා දානවා මිනිස්සු. අපිටත් කරදරේනේ. අනේ නෑ සර් මේ කොරෝනා ප්‍රශ්නින්ද සර් ඔක්කොම නැත්තම් මම මේ වාරික ඔක්කොම ගෙවලා ඉවරයි සර්. අපිටත් කොරෝනා තාම මිනිස්සු. සම්සින ඉඳලා බලනවා අපි විඳින දුක. වැඩි දවසක් බලන්නේ. බයිසිකලේ තියන් හරි මම ෆ්‍රිජ් එක ගෙනියනවා. බලනවා කෑන්ඩල් උත් පෑදිලා දෙන්න සම්සිලා හින්දා. ඇයි? මොනෑද බං සෝයිසා? ගමට ලැජ්ජ කරන්න එපා බං. යකෝ බලපන් තොට බයින් එක මට ආන් අරහෙට ඇහුණා. යකෝ මිනිස්සු වගේ ජීවත් වෙලා රටට ලෝකෙට බරක් නොවි. නෑ බං ජනකයා මේ කොරෝනා හින්දා ඔක්කොම ප්‍රශ්න බං හාල් මැස්සෙක් ගන්න සල්ලි නෑ කොහෙද වාරික ගන්න බෑ. ඵලයන් බයි යන්න. දැන් බලහම මේ ජනක කොහිටවත් නැයිද කියලා. ඒව මල්ලි අපේ පොඩි කාලේ ඉඳන් ආව දේවල්. අපිට කියන්නේ අවුරුද්දට ඥාති ගෙවල් වල යනවනේ. රුපියල් 20 30 මිනිස්සු දෙනවනේ. හිත්‍රිත් දන්නේ නැතුව මල්ලි මේ 20 30 අරන් ඇවිල්ලා පහුවදාට ආයෙම ගිහින් දෙනවා මම. ණය තියාගන්න කැමති නෑනේ මල්ලි මම. ඉස්කෝලේ යන කාලේ පොස්ස ගන්න එකතු කරපු සල්ලි පොස්ස අරන් තව කීයක් හරි ඉතුරු වුණා. 750 ගානේ හරි ගිහින් මේ මිනිස්සුන්ට බෙදලා දානවා. ඒ කියන්නේ ළමයින්ට මන් දීලා දානවා. ණය තියාගන්න නෑ මල්ලි මම. අපි හේව් ප්‍රතිපත්ති තියෙන මිනිස්සු. ඔබට කියන්න සොයිසා මේ කුණෙන් දිනු වෙච්ච සිටුවරු හිටපු ලංකාවක් මේක. ලංකාවේ නෙමෙයි නේ අයියා. ඉන්දියාවේ නේ. ඕකනේ පණ්ඩිතයිනේ උඹලා. උඹලට පෙන්නුවාම නේරු උඹලා බලන්නෙම සරනේරු දිහානේ බං. ලෝරහක් නෑ. ඒක නෙමෙයි මම ඔබට කියන්න ගියේ. උඹ ඔය හම්බ කරන එක තියෙනව නේද? ඕකෙන් 6න් 3ක් කාපන්. ඉතුරු 6න් 2 එකක් කප්. වෙන බලයි කන බණේමනේ.
ඒක ඉතුරු කරපන්. ඉතුරු එක ඉතුරු එකෙන් තොට ගුණහරපෙන් බැලලා යන්න එන වාරිකකාරයෝගේ ණය ගෙවලා දාපන්. ඉතින් මහා පණ්ඩිතයිනේ තොපි නැද්දකින් තො සාපයක් යකෝ. කොහොමද නේද? නෑ බං අර පොලි ජයරත්නය ඕක කරන රුපියල් 2000ක් ගත්තනේ බං. මේ අදහවස දෙන්න ඕනේ. මේ බලපන් මේ පැත්තට යන්නේ කියලා. යනවා. කියන්නේ? එනම් මා ෂේප් එකේ මේ පැත්තේ මාරු වෙන්න. හරි බෑ. මේ පැත්තේ යන්න බෑනේ බං. ආරිනේ ඉඳලා කඩේ උතනනේ. මේ තේබිල රුපියල් 200ක් දෙන්න තියෙනවා. මේ බන් දෙනකයි යමු පම්පෝරි නම් ඒ හරි හරි බං අදහවස දෙනවා ඕක. සුයිසා උඹලගේ අම්ම ඉන්නවද කිය ඇතුලේ? ඌ බං කන්න කතා කරන්නේ. අම්මෝ දැක්කොත් එහෙම ගිනි විජ්ජුම්බරයක් එනවා. ඊයේ දවල් ඉල්ලගත්ත 500ක් පැයකින් දෙන්නම් කියලා. කාම දී ගන්න බැරි වුණා. මේ මම යනවා ඈ. මේ සුයිසා මේ ගමට ලැජ්ජ කරන්නේ නැතුව ණය කියලා මිනිස්සෙක් වගේ ඉදා. අපෝ ජනකගේ පම්පෝරි නම් තියෙනවා. කොහෙදකෝ පිස්ස පිහට්ට වගේ දුවන්නේ උඩ බලාගෙන. තාපොඩේ මෙතන වැටලා මගේ බෙල්ල කැඩෙන්නේ. අයියෝ අතගෙන. ඉස්ස පියාට කියන්නේ ජනකයි එහා ගම්මේ මුන් වගේක් ඇවිල්ලා අපේ උන්ට ගැහුවා ගෑහිල්ලක් කොයි. අර වෙන්න දර තව ගාන ජනකයි අර පව් ජනකයි. කොහොමද මල්ලි මේ ජනක ඉන්නකම් පිටින් ඇවිල්ලා ගමේ උන්ට ගහන්නේ? ඒ උනාට අර ගහන්නේ. කො? අර මට බුදු. මල්ලි මෙහෙමයි. උඹලා සත්ත පහකට බය වෙන්න එපා මේ ජනක ඉන්නකම්. උඹ බලාගෙන සිටුේෂන් එක මල්ලි. ඔළුව පාගෙන අර වන්දන්න ජනකයි අර. කනේ කියන්නේ උඹලා කයිය විතරනේ. නෙත් එකේ පිටින් ඇවිල්ලා ගහනකම් මොන බම්බුවක් කරනවද බං උඹලා? නේ. උඹ පැත්තකට යන්න බුක්ටි කාපේ ගන්න. මල්ලි බල දෙන්න වරෙ මිනිස්සු. මම මචං මට උන් ලොකු නෑ. මට ඔතෙන්ට ගිහින් ඔය සෙට් එකටම ගැහුවා හැකි. ගැරඩිට ගහන්න නෑ මල්ලි. උඹලා දෙන්න හොඳට ධෛර්යය අරන් දැන් එතන ඵලයක්. උඹලා දෙන්නට එකෙක් හරි අතක් ඉස්සුවොත් මේ ජනකෙතනින්. හරි? දැන් බයිනේ තෝ ඵලයන්. අනේ ජනකයි අපිට ආයෙත් ගුටි කන්න වෙයි බං අයියේ. කොහොමද ජනකනේ කියන්නේ ඕකනේ කියන්නේ මා විශ්වාස නැද්ද උඹලට ඵලයන් මම එනවා ගහන්න එක අතක් කර දීපොත් මං එනවා ඵලයන් ජනකයි එනවනේ. මං කියන්නේ ඵලයන් මම බලන් ඉන්න විදිහට බලන් ඉන්න අයියෝ ජනකයි එන්න ඕනේ ඈ. මේ බලන් ඉන්න මේ ජනක සෑම දෙයක්ම විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ මල්ලි